හයි වෙල්කම් ටු මයි YouTube channel. ඔන්න ගොඩක් දවසකට පස්සේ ලොං වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල මෙහෙට හොඳටම වැස්ස. ඉතින් අද සෙනසුරාදා දවසක් උදේ වරුවේ නම් විශේෂ වැඩක් තිබුණේ නැහැ. අපි මේ හවස් වරුවේ යන්නේ පොඩි වැඩකට. අපි දෙන්නම ගොඩක් එක දිගට බිසි වුණා. මමත් මගේ බිස්නස් වැඩත් එක්ක එක දිගටම සති දෙකක් විතර වැඩ කරා. කිසිම රෙස්ට් එකක් නැතුව. ඒ නිසා අපි හිතුවා අද රෑට අපි දෙන්නම කැමති මූවී එකක් බලනවා කියලා. ඉතින් මූවී එකක් බලනවා නම් කඩෂෝර මොන හරි තෝරන නිසා අපි කීල්ස් එකට ආවා. මම දැන් ගෙදර ගිහින් පෙන්නන්නම් අපි මූවී නයිට් එකට මොනවද ගත්තේ කියලා. මෙන්න මේ දේවල් ටික තමයි අපි අද මූවී එක බලන්න අරගෙන ආවේ. ඉතින් මම කීල්ස් එකට ගිය වෙලාවේ දැක්ක මෙන්න මේ උස්වත් එකේ ටාකෝස් ටිපිරිප් එක. ඒක නම් ඇත්තටම කිසිම රහක් නෑ. මං ගත්තේ කෙනෙක් පෙඟිලා වගේ තිබ්බා. අපරාධි ගත්තේ කියලා හිතුණා. ඉතින් මම මෙන්න මේ ප්ලේට්ස් දෙකට තමයි ඉස්සෙල්ලා මේ ටික ඔක්කොම අරේන්ජ් කරනවා කියලා හිතුවේ. ඒ වුණාට ටිපි ටික දානකොට මට හිතුණා මේ දෙක ඉඩමදි කියලා. ඊට පස්සේ ඉතින් මම ඒ ටික ඔක්කොම අරගෙන මෙන්න මේ තියෙන ලොකු ට්‍රේ එකට අරේන්ජ් කරගත්තා. අපි එහෙනම් ඉක්මනට මේ ටික අරේන්ජ් කරගමු ෆිල්ම් එක බලන්න යන්න. ඇත්තටම ළමයි කොච්චර රස වුණත් මේ වගේ කෑම හැමදාම කන්න හොඳ නැහැ. අපිත් මාසෙකට එකපාරක් වගේ තමයි මේ වගේ මූවි නයිට් එකක් කරන්නේ. ඔන්න ඉතින් it's movie time. ඔයාලත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් අද ඊරිද දවස මේ උදේ 8:00 විතර ඇති. හොඳටම කරවලයි අදත් වහින්න වගේ තමයි තියෙන්නේ. අපි දෙන්න වීකෙන්ඩ් එකේ අනිවාර්යෙන් ජිම් යන නිසා අදත් දවස පටන් ගත්තේ ජිම් එකෙන්. වෙනදට නම් මේ වෙලාවට ජිම් එක ක්‍රවුඩඩ්. ඒ වුණාට අද කවුරුත්ම නැහැ. ක්ලයිමේට් එකත් එක්ක වෙන්නේ නැති. අද උදේවරුවට මට විශේෂ මොකුත් ප්ලෑන්ස් නැති නිසා මම හිතුවා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන වොෂ් එකක් දාලා ස්කින් කෙයාර් ටිකක් කරන්න. ඇත්තටම මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මං වගේ තව ගෑල්ලමෙකුට වැදගත් වෙයි කියලා තමයි මම මේක කියන්න හිතුවේ. මගේ ස්කින් කෙයාර් රූටින් එකට මං අලුතෙන් ඇඩ් කරගත්තා මෙන්න මේ ජෙලෝ එකේ සැෆ්‍රන් ග්ලෝ ජෙල් එක. මේක ඇත්තටම වගේ අත් කකුල් ටෑන් වෙලා තියෙනවා නම් ඒක අඩු කරගන්න පර්ෆෙක්ට්. මොකද මම මේක පාවිච්චි කරන අරන් සතියකින් වගේ මගේ සන්ටෑන් අඩු වෙනවා කියලා මට දැනුණා. මේක අර ගාපු ගමන් සුදු වෙන ක්‍රීම් එකක් නෙවෙයි. ඔයාගේ ස්කින් එකත් ටෑන් වෙලා නම් තියෙන්නේ මෙන්න මේ බොඩි ලෝෂන් එක යූස් කරලා බලන්න. ඔන්න ඉතින් හවස් වරුවේ අපි දෙන්න පොඩි ගමනක් යන්නයි හදන්නේ. වහිනවා දවසම විටින් විට. ඒ වුණාට අපි කලින් ප්ලෑන් කරගෙන හිටපු නිසා මේ ගමන යන්න තමයි ලෑස්ති. නුවර ඉන්න කෙනෙක් නම් දන්නවා අනිවාර්යෙන් මේ කොහෙද කියලා. මේ තමයි මාලිගාව ළඟම තියෙන වැක්ස් මියුසියම් එක. මේක ළඟදී තමයි ඕපන් කරේ. ඔයත් නුවර එනවා නම් එහෙම නැත්නම් නුවර අවට ඉන්න තාමත් මේකට ගියේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. මේක තියෙන්නේ ඇත්තටම මාලිගාව කිට්ටුවමයි. මේක ඇතුළට යනකොට ඉස්සරහම අපිට පොඩි shopping complex එකක් වගේ හම්බ වෙනවා. එතනින් ඇතුළට ගියාම ටිකටින් කවුන්ටර් එක තියෙනවා. එතන ඇත්තටම ලොකු එක්කෙනෙකුට ටිකට් එක රුපියල් 400ක් තමයි උනේ. ඉතින් ඒ ටිකට් එක අරගෙන අපිට පුළුවන් ඇතුළට යන්න. ඉතින් මේකේ මම ගොඩක් දේවල් වීඩියෝස් ගත්තේ නැහැ. ඔයාලට බලන්න මම පුංචි ක්ලිප්ස් ටිකක් ගත්තා. එහෙනම් ඒ ටික බලන්නකෝ. මේක හදලා තියෙන්නේ කැප් පැටිපොළ වලව්වේ. කැප් පැටිපොළ නිලමෙතුමාගේ වලව්වේ. ඒක රෙනොවේට් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මේක ගොඩක් ඉස්කෝලේ යන අයට හිස්ටරි එක ගැන ඉගෙන ගන්න අයට හරිම වැදගත්. ඉතින් වත් නුවර එනවා නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. ඊළඟට අපි ආවා KCC එක පැත්තට. මොකක් හරි හොඳ මූවී එකක් තියෙනවද කියලා බලන්න තමයි ආවේ. එහෙම බලන්න මූවී එකක් තිබ්බේ නැහැ. ස්පයිඩර්මෑන් තමයි තිබුණේ. අපි ස්පයිඩර්මෑන් යාළුවොත් එක්ක බලන්න යන්න දවසක් දාගෙන ඉන්න නිසා ඒක බැලුවේ නැහැ. වෙන බලන්න ෆිල්ම්ස් තිබුණෙත් නැති නිසා අපි ඊළඟට ආවා තිලකවර්ධනෙකට. ඒ ආවෙලේ ඉඳන් හස්බන්ඩ් ටොයිස් තෝරනවා. මං හොරෙන් වීඩියෝ කරන්න ගියේ. ඒ වුණාට හරිය ගියේ නැහැ.
හරි. ඔන්න ඉතින් මම තිලකවර්ධනයකට ආවේ টොප් එකක් ගන්න. මට හරියන টොප් එකක් එතන තිබුණේ නැති නිසා මම ගෙදරට අඳින්න ඇඳුම් අගයක් අරගෙන එතනින් ආවා. ඉතින් රෑ වෙලා නිසා අපි වෙන කොහෙටවත් ගියෙත් නැහැ. ඊට පස්සේ අපි ආපිකෝ එකට ආවා අපිට ඊළඟ සතියේට ඕන බඩු වගයක් ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ වීකෙන්ඩ් එකේ දවස් දෙක ගෙවුනේ. ඉතින් ආයෙමත් ඉක්මනින් වීඩියෝ එකකින් එනකන් අදට ගිහින් එන්නම්. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න.